කෙනෙකුගේ කැපී පෙනෙන දක්ෂතාවය වන්නේ සුවිශේෂත්වයට පත්වීම නොවෙයි. එය තවදුරටත් පවත්වාගෙන යාමයි. එහෙමනම් ඔබ සුවිශේෂත්වයට පත්වන්නේ ඔබේ හැකියාව, ඔබේ දක්ෂතාවය අඛණ්ඩව පවත්වා ගැනීමෙන්ම පමණයි. ඒ වෙනුවෙන්ම වෙන් වූ තරුණී සංගීත නාලිකාව Channel C ඔබ වෙත ගෙනෙන හීන හැබෑවෙන මියැසි අරු මැසියයි මේ සිසාරා මధుර සර. හීන හැබෑ කරවන මේ අපූරු මියැසි යාත්‍රාව පදවන දර්ශක ගණනාවක් වසර ගණනාවක් ලාංකීය සංගීත ලොව එළිය කරන්නට දරුවන්ගේ දැස් පාදන්නට සංගීතයේ තීර්ථ යාත්‍රිකයා සංගීත මෙහෙයවීම අපේ ආදරණීය සංගීත ගුරුවරයා විශාරද සරත් ඕවිටිගලයන් ඉතාම ආදරයෙන් අද වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම දීර්ඝ කාලයක් සංගීත දැනුම සහ සංගීත භාවිතය තුළින් රටේ බොහොම සුවිශේෂ නමක් සටහන් කළ ආදරණීය දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයා සංගීතවේදියා ඒක පුද්ගල වාදකයන් අතර ඉහළින්ම ඉන්න අපේ ආදරණීය කීබෝඩ් වාදකයා තිලින සෙනරත් යාපා. මේ සංගීතයේ මිහිර ඉමිහිරක් බවට පත් කරන්නට ඔක්ටෝපෑඩයෙන් අපිට එදා වගේම අදත් බොහොම දීර්ඝ කාලයක් තිස්සේ ඉන්න ප්‍රවීණ කෘතහස්ත දක්ෂ වාදකයා නාලක රොහාන්. ඔබේ හීන හැබෑ කරගන්නට ඔබටත් පුළුවන්. ඔබේ තවම ගායන හීනේ හැබෑ වෙලා නැත්නම් ඒ හීනේ හැබෑ කරගන්න විදිහ ඒ රහස මම ඔබට කියන්නම්. 0.75 0.16 33 76 විශාරද සරත් ඕවිටිගල අපේ ආදරණීය සංගීත ගුරුතුමාටත් ඒ වගේම 0.77 6 221 430 ඩොක්ටර් චමාරා ශාමලීටත් සම්බන්ධීකරණය කරන්න. එතුමිය ඔබට පුළුවන්කම තියෙනවා කතා කරන්න, WhatsApp පණිවිඩයක් යොමු කරන්න. මේ සුවිශේෂ ආනන්දනීය ජීවිතයේ හීන හැබෑ කරන මියැසි අරුමැසිය අදත් සූදානම් වෙනවා. එසේනම් අපි හඳුනා ගනිමු පළමු තරුව කවුරුද්ද කියලා. සිසාරා මధుර සර තුලින් හමුවන මధుර මනෝහර ගීරාවය. අද මුලින්ම පැමිණෙනවා මහනුවර සිට සරලා ජයසේකර. විශාරද සරලා ජයසේකර සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරපු බොහොම සුවිශේෂ කෙනෙක්. සංගීතයේ ජීවිතය තුළ සංගීතයේ නිම් වලලු පුළුල් කරගත්ත කෙනෙක්. අයිබෝන්. දැන් සරලා ටීචර් කියලා තමයි ඉස්කෝලේ හැමෝම කියන්නේ. දැන් පාසල් යන කාලේ සරලා කියන දරුවා කොහොමද මේ සංගීතයට යොමු වුණේ? කොහෙද පාසල ඔබේ? මම මූලික අධ්‍යාපනය හැදෑරුවේ දන්තුරේ මහාවිද්‍යාලයෙන්. බොහෝ ජනප්‍රිය පාසලන්නේ. ඔව්. එතකොට මම ද්විතීක අධ්‍යාපනය හදාරුවේ පේරාදෙණිය මධ්‍ය මහාවිද්‍යාලයෙන් ක්‍රීඩා පාසලක්. එතකොට උසස් අධ්‍යාපනය දක්වා එහි තමයි අධ්‍යාපනය හදාරුවේ. ඊට පස්සේ මම ආපසු උසස් පෙළ සමත් වෙලා සංගීත විෂය සම්බන්ධයෙන් ඉහළම යන්න පුළුවන් ඉහළම ස්ථානයට ගියා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට. ඒ උපාධියෙන් පස්සේ තමයි ගුරුපත් වීමක් මට හම්බුනේ. සරලා කියන විශ්වවිද්‍යාලයේ ගියපු ශිෂ්‍යාවට පෙර සරලා කියන පුංචි දියණියට පුංචි දරුවට මේ හීනය හැබෑ කරගන්න මුල් ලකුණු දුන්නේ කවුද? මගේ ගෙදරින් තමයි මට මුලින්ම ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ මට ගීත ගායනා කරන්න පුළුවන් කියලා. මගේ අම්මා තමයි ඉස්සෙල්ලාම දුවට සින්දු කියන්න පුළුවන් අපි වැඩසටහනකට හරි එක්කන් යන් කියලා. මට එතකොට අවුරුදු 8යි. ITN නාලිකාවේ කුරුළු කැදල්ල වැඩසටහන නීලා වික්‍රමසිංහ මහත්මියත් එක්ක පළවෙනි වැඩසටහනට මම සම්බන්ධ වුණා. ඒ වැඩසටහනේ හිටියා කුෂානි සඳරේකා හිටියා මාත් එක්ක ඒ වැඩසටහන. කුෂානි සඳරේකා මායා දමයන්ති විශාරද ඇයිගේ දියණිය. ඒත් හිටියා මගෙත් එක්ක වැඩසටහනට. ඊට පස්සේ අවුරුදු 14 දී තුරුණු ශක්ති වේදිකාවේ ගීත ගායනා කළා. වයස මදි නිසා ෂෝ එකට විතරක් ආරාධනා කරලා තිබුණා. අවුරුදු 16ට වැඩි අය තමයි ගායනයට ගන්න කියලා. නමුත් හැකියාව තිබුණ නිසා අවස්ථාව දෙනවා කියලා තිබ්බ දවසේ ෂෝ එක තියන්න බැරි වුණා. ලක්ෂ්මන් කතරගාමර මහත්මයාට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙලා ඒ වැඩසටහන එතනින්ම නතර වුණා. ඊට පස්සේ අවුරුදු 17 දී සිරස සුපර්ස්ටාර් වැඩසටහනේ පළවෙනි සීසන් එකේ 36 දිනකටම තේරුණා. ඒ වෙනකොට විශ්වවිද්‍යාල සුසුකම් ලබලා හිටියේ.
ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරපු හින්දා එතනින් ඉදිරියට ය아가න්න බැරි වුණා. කොහොම හරි විවිධ බාධක ඇවිල්ලා අද මේ වේදිකාවේ ඉන්නවා. ඔව්. ඒ ගැන සතුටු වෙනවා. සතුටුයි. දැන් දරුවන්ට උගන්වන්න පටන් ගත්තේ කොයි කාලේද? 2000 මම අවුරුදු 2000 ඉඳලම අපොත් උසස් පෙළ පන්තියේ ඉඳන්ම උගන්වන්න පටන් ගත්තා. මොකද මගේ සංගීත ගුරුවරිය අසනීප වෙලා හිටියා. ඒතකොට මම උසස් පෙළ පන්තියේ හිටියේ. ඒ වෙනකොට අපේ පාසලේ ගුරුවරියක් හිටියේ නෑ. 6 11 පන්ති වලට උගන්වන්න. ඊට පස්සේ මට නිවාඩු පාඩුවේ ලැබෙන හැම අවස්ථාවකම නංගිලා මල්ලාට මම දන්න දේ කියලා දුන්නා. එතනින් තමයි ගුරු ජීවිතේ මම ආරම්භ කරේ. ඊට පස්සේ මම කැම්පස් එකෙන් අවුට් වෙලා අවුරුදු දෙකමාරක් විතර ඉන්නකොට 38 කනිෂ්ඨ විද්‍යාලයේ මට අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ මට කතා කරා ඇවිල්ලා උදව් කරන්න ඉස්කෝලේට කියලා. ඒ ඉන්නකොට මට ඉතින් එහෙටමපත් වීම ඉස්සෙල්ලාම හම්බුණා. දැනට වැඩ කරන්නේ? දැන් වැඩ කරන්නේ පල්ලිකැලේ නාලන්දා බෞද්ධ විද්‍යාලයේ සංගීත ගුරුවරිය විදිහට දැන් අවුරුදු 11ක් ඒ පාසලේ සේවය කරනවා. ඒ කියන්නේ දැන් ට්‍රාන්ස්ෆර් එකට ළඟයිද? අපේ පාසලේ රජයේ ගුරුවරු හිටියට අධ්‍යක්ෂක ස්වාමීන් වහන්සේගේ අනුමැතිය නැතුව කිසිම පාසලකට යන්න බෑ. සංගීත ගුරුවරුන්ට තියෙන විශාල කැපකිරීමක් තියෙනවා. ඔබ දන්නවද දන්නේ? ඒ අය බොහොම දක්ෂ ගායිකාවෝ, ගායකයෝ. නමුත් දරුවන්ට කෑ ගහලා පන්ති කාමරය තුල උගුර යන්නම ගිහිල්ලා අර ස්වර පරාසය ගන්න බෑ. මම දන්නේ විශාරද සරලා ජයසේකර ගුරුතුමිය කතා කරනකොටත් ඒ අර බැරන්ඩි වුණු හඬ ඇහෙනවා. ඔව් ඇත්තටම මේ දැන් අවුරුදු 17ක් විතර වෙනවනේ සර්විස් එක. ඒතකොට මම ඉස්සෙල්ලාම වේදිකාවක අවුරුදු 8 කිව්වේ හින්දි ගීතයක් ලතා මංගেশකර් මහත්මියගේ ගායනා කරපු. අද මට ඒ ගීතේ කියන්න බෑ. ඒකට හේතුව මේ දක්ෂතාවය නැතුව නෙවෙයි. උගුරේ සියුම් තන්තු ඒවා දැන් ඩැමේජ් වෙලා ඒවා නැවත යථා තත්ත්වයටපත් වෙන්නේ නැති තැනටපත් වෙලා තියෙනවා. අර අවුරුදු 17ක් කතා කරලා හඬ සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. රෑතින්ලා මෙහෙන්න කෑ ගහලා නේද? ඔව්. හොඳයි. එහෙමනම් ඉතින් ගුරුවරියකගේ ජීවිතේත් හීන තිබුණා. දරුවන්ගේ හීන හැබෑ කරපු ඒ ගුරුවරියගේ ජීවිතේ හීන හැබෑ වන මොහොත අපි අවස්ථාව සලසා දෙමු. සිසාරා මధుර සරතුලින් ගායනට මහනුවර සිට පැමිණි විශාරද සරලා ජයසේකර.
यहने राधा बलाही कृष्णा 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 තිසාරා මధుර සරතුලින් ඊළඟට අපි සූදානම් වෙනවා තවත් සංගීතයත් එක්කම ජීවිතේ බැඳුණු කෙනෙක් එක්ක කතා කරන්න. ඔහු කළුතර සිට පැමිණි නිහාල් ප්‍රනාන්දු මහත්මයා. අයබෝවන්. අයබෝවන්. නිහාල් ප්‍රනාන්දු මහත්මයා මම දන්න විදියට අහලා තියෙන විදියට නම් සංගීතය මේ අදෙయ్య පටන් ගත් එකක් නෙවෙයි. කොහොමද සංගීත ගමන පටන් ගත්තේ? දැන් අවුරුදු 30කට වගේ උඩදී මගේම සංගීත මම මුලින්ම ඩ්‍රම් සාධකයකට තමයි කටයුතු කරේ. මගේම සංගීත කණ්ඩායමක් ආරම්භ කරා. ඉතින් මම ආරම්භ කළා සුපර් බීට් කියලා නාමයෙන්. සුපර් බීට්. සුපර් බීට්. ඒක ලංකාවේ ප්‍රවීණ කළුතර සුපර් බීට් කියලා දී. ඔව්. ලංකාවේ ප්‍රවීණ ගායන ශිල්පියන් තමයි වාදනය සැපුවේ. යන පියාසුග්‍රී සේන, අසංගාන පියමන්ත පීරිස්, නාමල් උඩුගම, ශාක් බෙක්, එතනගියාම ආත්මා ලියනගේ ඒ වගේ ප්‍රවීණ ගායන ශිල්පීන්ට තමයි සංගීත සැපුවේ. පසු කාලීනව ඊට පස්සේ පසුව මම ක්‍රමක්‍රමයෙන් සංගීත පන්ති වලට ගිහිල්ලා ඔගන් වාදනය, ගිටාර් වාදනය පුහුණු වුණා. ඒ කියන්නේ ඩ්‍රම්ස් වාදකයා, කීබෝඩ්, ගිටාර්ස් පුරුදු වුණා. එතකොට ඔබේ වෘත්තිය? මම සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ. තාමත් වැඩ කරනවා. වයස අවුරුදු 55ක් විතර වෙනවා. ශාමයන් තව අවුරුදු 5යි තියෙන්නේ. තාමත් සංගීතයේ පැත්තේ තමයි ඉන්නේ වැඩිපුරම. දැන් අද ගයන්න හදන ගීතය බොහොම සුවිශේෂ ගීතයක්. ඒ ගැන කිව්වොත් මේ ගීතය මම සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ බැඳිලා ඉන්න මිනිසෙක් නිසා මම වෛද්‍යවරුත් එක්ක තමයි නිතර ගැටෙන්නේ. ඒ අවස්ථාවේදී කළුබෝවිල ශික්ෂණ රෝහලේ රංගී වසුන්දරා කියන බෞද්ධ ශික්ෂක වේදියා ගීතයක් ලියලා දුන්නා. එතන හදලා ඊට පස්සේ මම සංගීතය ඉගෙන ගන්න මගේ ගුරු පියාණන් වෙන කළුතර පාල් සිසිල මැතිතුමාණන් බාර දුන්නා. මේක මෙලඩි එක දාන්න. එයාක මෙලඩි එක දාලා අතර ලස්සන සකස් කළා පුහුණු වුණා. පුහුණු වෙලා තමයි මේ අතර වාරේ තමයි සහේලි කියන මේ දරුවා පන්තියට ආවේ. මම 5 දෙනෙක් තෝරගත්තා මේ යුග ගීතේට. يعني ළමයි 5 දෙනෙක් තෝරගත්තා මට එක්කෙනෙක්වත් පැහැදිලි වුණේ නැහැ. පසුව මෙහත් එක්ක ගායනා කරාට මට තේරුණා ගමනක් යන්න පුළුවන් කියලා. මෙයා කියන්නේ මගේ යන්නයි සඳහන් බලනකොට ගීතයේ අර්ථයත් එක්ක මේක හරියට ගැලපෙනවා. ඊට පස්සේ මෙහත් එක්ක මේ ගමන යනවා තීරණය කරා. තවත් සින්දු තුනක් කරලා තිනවා. ඒකෙනුත් දෙකක් මෙහත් එක්කම තමයි කියන්නේ. එකක් මම තනි. හරිම අපූර්වයි. ඉතින් අපේ නිහාල් ප්‍රනාන්දු මහත්මයා බොහොම සතුටින් ඉන්නේ. ඔව්. channel C ලබා දුන්න අවස්ථාව ගැන බොහොම සතුටු වෙනවද? බොහොම සතුටු වෙනවා. හොඳයි එහෙමනම් සිසාරා මధుර සරතුලින් ගායනට මధుර කී හඬවල් දෙකක්. සහේලි ආරාධනාව සමග නිහාල් ප්‍රනාන්දු කළුතර සිට පැමිණ ගායනාව මෙසේ. උල්පත පසු කර ගැලුවෙමි යුරු දෙපස නුඹව සොයා නිලුම් පතක් යට රැඳුනිමි රැවක නිසල ජලය පතා වලාකුලක් වී රැඳුනෙමි රෙදුන්නක ඇතැයි සිතා දුරු කතරට වී උන්නිමි රැස්සක් වී වැටෙයි පතා කනාමැදිරි එල්ලි මැව්වෙමි අඳුරක නුඹ ඇතැයි සිතා නිනිකෝට පිලිස්සුනිමි නුඹ හෙවන වෙතැයි පතා කිරු කිරණක් වී
වැටුනෙමි නුඹ හසේ මල්ල කිසිතා පිනිබිඳුවක් වී උන්නිමි සඳ සිසිලක එතැයි පතා සිතින් මායි මේ රැඳුනෙමි නුඹ හසේ ඇතැයි සිතා වෙරළ කොනේ බලා හිඳිමි ඇවිදින් ළඟ රැඳෙයි සිතා සංසාරෙන් මග හැරුනෙමි නුඹ සතුටින් වෙතැයි සිතා සංසාරෙම මග බැලුවෙමි නුඹ මා වෙත එතැයි පතා උල්පත පසු කර ගැලුවෙමි ඉවුරු දෙපස නුඹව සොයා නෙළුම් පතක් යට රැඳුනෙමි නැවක නිසල ජලය පතා වලාකුලක් වී රැඳුනෙමි දේදුන්නක ඇතැයි සිතා දුරු කතරට වී උන්නෙමි රැස්සක් වී වැටෙයි පතා හරිම සුවිශේෂ අදහසක් ඇති වුණු ගීතයක්. මේ ගීතයට මේ ගායිකාවගේ කාර්යභාරය බොහොම අපූර්වවට හැඩ කරපු ඇය සහේලි ආරාධනා. අයබෝන් සහේලි. අයිබෝවන් සහේලි මට කියන්නකෝ සහේලි පදිංචිය කොහෙද එතකොට? මම පයාගල තමයි පදිංචිය. එතකොට පාසල් යනවද? ඔව්. කොහෙද පාසල? කළුතර පයාගල බණ්ඩාරනායක මහා විදුහලේ තමයි ඉගෙනුම ලබන්නේ 8 ශ්‍රේණියේ. 8 ශ්‍රේණියේ. දැන් මේ තරම් අපූර්වවට ගයන්න සහේලි කොහෙන්ද වා ඉගෙන ගත්තේ සංගීතය? මුලින්ම කියන්නේ ඒ ආభాෂය ලැබුණේ අම්මගෙන් කියලා තමයි ඔක්කොම කියන්නේ මේ. අම්මා ගීත ගයනවද? ඔව්. අම්මා ගැනත් මතක් කරමු නම කියමු එයාගේ. මගේ අම්මගේ නම මල්ලිකා දමයන්ති හේරත්. එතකොට අම්මගේ අභාෂයෙන් කොහෙන්ද සංගීත ඉගෙන ගන්නෙ? මම දැනට සංගීත පන්ති එකට යනවා. ඒත් යන්නේ කළුතර පාලිත සිල්වා සර්ගේ ක්ලාස් එකටමයි. ඉතින් ජීවිතේ සහේලිගේ බලාපොරොත්තුව ලොකු වුණාම කවුරු වෙන්නද? හොඳ ගායිකාවක් වෙන්න. දැන් ඒ වෙනුවෙන් මේ ලැබිලා තියෙන හොඳ අවස්ථාවක් ඈ. ඔයාලට දැන් 8 ශ්‍රේණිය 8 වසරේ ඉගෙන ගන්නකොට මේ වගේ වේදිකාවක ගීත ගයන්න ලැබුණාම ඔයාලට වැඩි හුඟක් වයසින් වැඩි අය, තරුණ වියේ ඉන්න අය, විවිධ අයත් එක්කනේ මේ ගයන්න ලැබෙන්නේ. ඉතින් ඔයාලට සුබ ප්‍රාර්ථනා කරනවා ඒ ඔයාගේ ජීවිතේ හීන හැබෑ කරගන්න හොඳ දක්ෂ විදිහට ඉගෙනගෙන දක්ෂ ගායිකාවක් වෙන්න කියලා ලංකාවේ මේ වෙලාවේ සිසාරා මధుරසර නරඹන හැමදෙනාමත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පුතේ. ඔයාට ඉස්සරහට යන්න ලැබෙන්න කියලා. එහෙමනම් සහේලි ආරාධනා. ඔයාට ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාට මොනවා හරි කියන්න තියෙනවද ඉස්කෝලේ යන වයසේ ඉන්න ඔයාගේ වයසේ යාළුවන්ට? හුඟක් අය බයයිනේ සහේලි මේ වගේ තැනකට ඇවිල්ලා කතා කරන්න. තැටි ගෑන්මක් ඇති වෙනවා. දැන් ඔයා කැමරාවක් ඉස්සරහා සමහරට පළවෙනි වතාව වෙන්න පුළුවන්. ඔයාට බයක් නැහැනේ. මුලින්ම පොඩි චකිතයක් ඇති වුණා. ඒත් ඊට පස්සේ ගානක් නැහැ. ඔයා වගේ පාසල් යන යාළුවන්ට, යෙහෙලියන්ට, නංගිලා මල්ලිලාට, අයියා නක්කලට මොකද්ද කියන්න තියෙන්නේ? ජීවිතේ ඉලක්කයක් තිබ්බොත් ඒක ජය ගන්න පුළුවන් නේද අපිට මොනව නැති වුණත් අපේ දක්ෂතාවය තියෙනවා නම්? ඔව් ඇත්තටම මතක් කරන්න ඕන මම මුලින්ම මේ ළඟදී හිරුස්ටා තරගයට මම ඇප්ලිකේෂන් දාලා ටීවී එකටත් තේරුණා. ඊට පස්සේ
වයස මදි කියලා 13න් පහළ ළමයින්ව ගන්න බැහැ කියලා කිව්වා. ඊට පස්සේ තමයි නිහාල් මාමා මේ සින්දුවට මාව සම්බන්ධ කරගත්තේ. බෑ කියලා කවුරු ප්‍රතික්ෂේප කරත් අත්හරින්න එපා. සහේලි ආරාධනා ඒ අපූර්ව ආදර්ශය අපිට සපයනවා. ඉතින් ඔයාලට ජයින් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිසාරා මధుර සරතුලින් මේළඟට හමුවන තරුව. ඇය මාදිවෙල සිට පැමිණෙන උතුමි චේතනා. උතුමි චේතනා ආයිබෝවන්. උතුමි මේ ලස්සන නම පිළිබඳව චේතනාව කාටද පහළ වුණේ මුලින්ම? අම්මට. අම්මාගේ නමක් කියමු. අප්සරා ලක්මාලි. හොඳයි. උතුමි එතකොට මේ සංගීතයට කොහොමද උතුමි යොමු වෙන්නේ? මුලින්ම දහම් පාසල් තරගකින් තමයි සංගීතයට එකතු වෙන්නේ. ඊට පස්සේ එඩ්වඩ් සර් සහ චරිත මිස්කේ ඇකඩමිය තුලින් විශාරද විභාගය දැන් හදාරමින් පවතී. මොන ශිල්ප ශාලිකාවද? සැරිසර සංගීත ශාලිකාව. ශිල්ප ශාලිකාව. ඉතින් ඒ තුලින් මම හිතන්නේ බොහෝ දුර යන්න ඔබට අවස්ථාවක් ලැබිලා ඇති. කොහොමද ටීචර්ත් හරියට චරිත මිසුත් හරියට අම්මා වගේම තමයි නේද? සර්ත් එහෙමයි. දැන් වාගේ අධ්‍යාපන කටයුතු අවසන්ද මේ වෙනකොට? උසස් පෙළ අවසන් කළා. දැන් උසස් අධ්‍යාපනය හදාරන කැලණිය සරසවි. සරසවි යනවා කියලා කියන්නත් බෑ. ඔයා කියන්නත් කැමති නෑ වගේ ඉන්නේ. ඈ? එතකොට මොකද්ද වාගේ අනාගත බලාපොරොත්තුව? ඒ උපාධිය අවසන් කරලා ගායිකාවක් වෙන්න. ඒ වගේම සංගීත ගුරුවරියක්. දුෂ්කර සේවය වුණත් යනවද? ඔව්. අම්මත් එනවා එතකොට පස්සේ. හා? පවුලේ කවුරුද ඉන්නේ? මමයි මල්ලි. මල්ලි මොනවද කරන්නේ? මල්ලි මේ අවුරුදු උසස් පෙළ හදාරනවා. ළඟ ළඟම ඉන්නවා. බය වෙන්න දෙයක් නැහැ. හොඳයි. එහෙමනම් ඉතින් මේ අද තෝරගන්නේ ටිකක් වෙනස් විදිහේ ගීතයක්. දැන් කාලේ ළමයි තෝරගන්නේ නැති ගීතයක්. මොකද සුහද පැතුම චිත්‍රපටයේ 1973 ජීවිතේ කාන්තාරයේ අර ගන්තිරේ ඒ ගීතේ සිංහල ගීතය. දැන් මොකද මේ වගේ පැරණි ගීතයක් තෝරගන්නේ? ඒ ගීතයට මම කැනිසගේ පන්තියේදී පුහුණු වෙනකොට සර් ඇත්තට මේකට හොඳයි කිව්වා. ඊට පස්සේ සර් කරන ප්‍රසංගෙදී මම ගුවන්විදුලියේදී ඒ ගීතේ ගායනා කරා. එක වරක තියෙන අත්දැකීමත් එක්ක තමයි මේ කියන්නේ. මේ චරිතා මිස්ගේ සින්දු කිව්වේ නැද්ද? පන්තියේ ගායනා කරලා තියෙනවා. මොකද්ද ගායනා කරපු ගීතේ? සෙනෙහසේ නවත්තන්නේ. පොඩි කැලක් කියමුද? කියන්න බලන්න. සෙනෙහසේ නවත්තනේ මගේ ලොවේ වේදනා නිවේ මට දැනේ සුවඳ ආදරේ. චරිතා ප්‍රියදර්ශනී මහත්මිය මේ මෙතන ඉන්නවා වගේම තමයි දැනුනේ. ඉතින් ඇගේ මගේ යන ආදරණීය ශිෂ්‍යාවක්. එහෙමනම් මාදිවෙල සිට පැමිණි උතුමි චේතනා බොහොම අපූර්ව ගීතයක් ගායන සූදානම් වෙනවා සිසාරා මధుර සරතුලි.
සිසාරා මధుර සරත්තුලින් මීළඟට ගම්පහ දිස්ත්‍රික්කය එහෙම නැත්නම් සියනෑ කෝරළේ කිරිඳිවැල සිට පැමිණි රංජිත් කුලසේන. අයිබෝවන්. රංජිත් මහත්මයා මේ කිරිඳිවැල කියලා කියන්නේ හරි ලස්සන ගම් පළාතක්. මට මතකයි ඒ කාලේ ඔය ටෙලිනාට්‍ය ගණනාවකටම මුල එහෙම නැත්නම් ඒ අදාළ පරිසරය ලබා ගන්නේ කිරිඳිවැල පැත්තේ. කිරිඳිවැල පූගොඩ ඒ පැත්ත හරි ලස්සනයි. ඒ පැත්ත හරි ලස්සනයි. මොකද ගමක සෞන්දර්යය සම්පූර්ණ වගේම තියෙන තාමත්. ඉතින් අපිට කියන්න කොහෙද පුංචි කාලේ ගත වෙන්නේ, කොහෙද පාසල් කාලේ ගෙවුනේ? පුංචි කාලේ මම ගත වෙන්නේ අවිස්සාවෙල්ල දෙහියොවිට. ඒ තමයි සම්පූර්ණ අධ්‍යාපනය ලබන්නේ. දෙහියොට නැෂනල් ස්කූල් එකේ. එතනින් ඒ කාලේ ඉවර වෙලා තමයි මම රැකියාවක් වශයෙන් ගාමන් ශ්‍රේෂ්ත්‍රයට පුහුණුවක් සහිතව එන්නේ. එතකොට දැන් රැකියාව කරන්නේ? රැකියාව කරන්නේ මතුගම. ආයතනයේ නමත් කියමු අපි. මතුගම මයි පැෂන් ආයතනයේ ආයතන කළමනාකාරවරයෙක් වශයෙන් දැනට සේවය කරනවා. එතකොට ගීත ගායනය පාසල් කාලේ කළාද කොහොමද රංජිත් මහත්මයා? පාසල් කාලේ ඉඳලම තමයි මම සංගීතය කරන්නේ. ඒක අත්හැරියේ නෑ. කොච්චර කොහොම කරත් මොන රස්සාවකට ගියත් ඒක අත්හැරියේ නෑ. මට ගුරුවරුන් කීප දෙනෙක් හිටියා. කවුද? රුවන්වැලිනේ ඉන්නකොට මේ ජගත් ප්‍රියන්ත කියලා විශාරද ගුරුවරයෙක් හිටියා. යාගෙන් තමයි ගොඩක්ම සංගීතය ඉගෙන ගත්තේ. ඒ කාලේ නම් කලම්පැල්ලේ අර පාරුවෙන් ඇවිල්ලා පූරට ඇවිල්ලා දැන් ඉරිදිවැල් ඉන්නකොට දැන් පාලමක් තියෙනවා. ලොකු පාලමක් තියෙනවා දැන්. ඊට පස්සේ දැම්මම තවදුරටත් අදාරන්නේ සංගීත විශාරද සමන්ත පෙරේරාගේ. ඔය සම්බන්ධව. හොඳයි. දැන් රංජිත් කුලසේන මහත්මයා ජීවිතේ මේ ගමනේදී ඔයා ටිකක් අද වෙනස් ගීතයක් තෝරගන්න. මේ ගීතය ගැන කිව්වොත්. ඔව් මේ ගීතය මම සමන්ත පෙරේරාගේ මූලික පළවෙනිම ශිෂ්‍යයා මම. එතකොට දැන් අවුරුදු 11ක් විතර වෙන ක්ලාස් එක පටන් අරගෙන ඉතින් ඒකෙම මේ නොවැම්බර් 2 වෙනිදා අවුරුදු 12යි. ඒක නිසා ඒකේ පළවෙනිම ශිෂ්‍යයා මම නිසා සමන්ත සර් මට සින්දුවක් කරලා දුන්නා. කවුද මේක පද රචනා කළේ? ඒක නිර්මලා ප්‍රියන්ති තිලකරත්න කියලා ලේඛිකාවක්. ඉතින් එයා තමයි මේක කරේ. එයා කොහොමද මේක ලිව්වද කියන එකත් ප්‍රශ්නයක්. ඇයි ඒ? මොකද මේකේ වචන තියෙන්නේ අමුතුම වචන ටිකක්. එයා ඒක ලිව්ව විදිහ මමත් තාමත් හොයන මට හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ පිරිබි හිතකට දැනෙන අදහසක් තමයි කොහොමද කාන්තාවක් තුළ පහළ වුණේ කියන කුකුස තාම තියෙනවා. තාම තියෙනවා. හොඳයි. සමන්ත පෙරේරා සර් කෙනුත් ඔය යත් ඉතින් විස්තරයක් මට කිව්වා. නමුත් අර වගේ මේ වගේ බර වචන දාලා රස වචන දාලා ලිව්වේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක් තියෙනවා. අද ඔබට මේ වේදිකාවේ සිසාරා මధుරසර වේදිකාවේ channel C වේදිකාවේ ගායන ලැබුණ අවස්ථාව ගැන කොහොමද රංජිත් මහත්මයා දකින්නේ? මම ඊට කලින් රූපවාහිනී channel ස්වර්ණ වාහිනී ඒ වගේ channel කීපයක ගීත ගායනා කරලා දෙනවා. ගුවන්විදුලියේ City FM සුභාවිත ගීතේ ඍතුණක් විතර ගීත ගායනා කරලා තියෙනවා. තවමත් යනවා. ඉතින් මට මේ වේදිකාව එච්චර මේ ගැටලුවක් උන්නේ නැහැ. නමුත් ඕනම කෙනෙකුට අර පොඩි චකිතයක් කියන එක තියෙනවානේ. මරත් ඒක දැන් දැනුණා. ඒ වුණාට මේ වගේ අවස්ථාවක් ලැබීම සම්බන්ධවම මම සන්තෝෂ වෙනවා. මොකද ඒක කලාතුරකින් කෙනෙකුට හම්බ වෙන දෙයක් නේ. තරංගයකින් දිරන්න හරි වැඩසටහනක සහභාගී වෙන්න හරි කෙනෙකුට ලැබෙන්නේ කලාතුරකින්. ඒ කලාතුරකින් ලැබෙන chance එක මට ලැබුණානේ. ඉතින් අර කියන්න බැරි ලොකු සතුටක් තියෙනවා. සතුටින් ගයමු එහෙනම් රතිසුව යහනේ. කිරිඳිවැල සිට පැමිණි රංජිත් කුලසේන මහත්මයා. සුවයහන් කැඳෙන නුරා මී විතින් අනුරාග හැඟුම් මත් කරවන මන්දහාසයෙන් රස ජීවිතක් වෙලා මත් වෙන තොල්පෙති මතින් මහතු වැස්සේ තෙමි සලුුණා මත් වේ
වැහිනා සියොළඟ දැවුනගින්නසේ සුරලොවක් පායලා මගේ සිත මත් කරයි මෙසේ. වෙලාගත නුරාමා සිත උඹට දිවියදී ඇය මාද වෙත අරාමාගත උඹෙසුවේ යදී උඹ දුන්න සුවය සැමදා මට සිය දහස් වටේ කරවන මන්දහාසයෙන් පෙම ජීවිතක් වෙලා මත්වෙන තොල්පෙති මතින් මාහාතු වැස්සේ තෙමි සලු වුණා මත්වෙමින්. සිසාරා මధుර සර අද ගී ගායන අවසන් ගීත කෝකිලාවිය. එහෙම නැත්නම් අවසන් ගායන තරුව ගාවටත් ඇවිල්ලා. කාලය කොයිතරම් වේගෙන් ගත වෙලා යනවද? කාලය කොයිතරම් වේගෙන් ගත වෙලා ගියත් සිසාරා මధుර සර වැඩසටහන් මාලාවේ මුල සිට අපට හමු වන හොරණ සිට පැමිණි මේනකා කුලරත්න. ආයිබෝන් මේනකා. ආයිබෝන්. මේනකා මුලින් ඉඳන්ම හිටපු කෙනෙක් විදිහට පහුගිය වැඩසටහනේ කොහොමද ප්‍රතිචාර ඔබට ලැබුණේ? ඇත්තටම අය ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම සංගීත කණ්ඩායම් එක්කත් ගායනා කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. කොහොමද ආපු දුර? සතුටුයි. ඔබේ හඬත් සිසාරා මధుර ස්වරයක් වෙලා දැන් සංගීත කණ්ඩායමක් එක්ක මොකක්ද සංගීත කණ්ඩායමේ නම? හංවැල්ලේ බ්‍රයිට් ප්ලේස් එක තමයි මම ගොඩක් මේ කරන්නේ. ඒට අමතරව ලැබෙන හැම සංගීත කණ්ඩායම් වලින්ම ආරාධනාවක් ලැබෙන ඒවත් එක්ක ගායනා කරනවා. සතුටුයිද මේ ආපු ගමන් මග ගැන? සතුටුයි ගොඩක්. කොහොමද රැකියාවේ කටයුතු? රැකියාවේ කටයුතු කරගෙන යනවා. ඇත්තටම මතක් කරන්න ඕනේ මම සේවය කරන ආයතනයේ මගේ අංශ ප්‍රධාන එතුමියව. එතුමිය තමයි ඉතින් එයාගෙන් ඇත්තටම ලොකු සහයෝගයක් ලැබුණා. ඔව්. එතුමියගේ නම කියමු නැත්තම් හොඳ නෑ. ඔව් දිල්හානි මේ මිස් තමයි. ඉතින් එයාව අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ. දිල්හානි දියනි. හා ඉතින් ඇත්තටම මිස්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. බොහොම ස්තුතියි වැඩවලට සහයෝගය දෙනවට. අවස්ථාව දෙනවට. මේනකා අද තෝරගන්න සින්දුව ටිකක් වෙනස් සිටි සින්දුවක්. හැබැයි මේක මේ සංගීත කණ්ඩායම් වල පිරිමි ළමයිනුත් කියන සින්දුවක්. ඒ කාලේ මට මතකයි මේ 80 දශකයේ මුල් කාලේ අපි පාසල් යනකොට ගුවන් විදුලියෙන් උදේට ඇහෙනවා මේ සින්දුව. හරිම ලස්සන ගීතයක්. මොකද්ද මේ විශේෂ හේතුවක් තියනවද ගීතය තෝරගන්න? එහෙම නැහැ. ඒ වුණාට මම ගොඩක් ආස කරනවා මේ චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියගේ ගීතයක් තමයි. ඉතින් ඒ හඬට මම කැමතියි. ඉතින් මට හිතුණා ඒ ගීතය ගායනා කරලා බලන්න ඕනි කියලා. ඉතින් මම හිතනවා මේ වැඩසටහන එතුමිය බලනවා නම් එතුමියගෙන් කමෙන්ට් එකක් ලැබුණොත් ඒක හොඳ වුණාරක මම ගොඩක් සතුටු වෙනවා. අර ඉල්ලීම් තියෙන්නේ මේනකාගේ. ලේසි නෑ මේනකා කුලරත්න. මේනකා මේ channel C මේ සුවිශේෂ අවස්ථාවේ ඔබ මේ වේදිකාවේ ඉඳලා ජීවිතේ සමහර වෙලාවට විවිධ රැකියාවන් වලට ගිහිල්ලා ඔබත් මේ ශාස්ත්‍රයට සම්බන්ධ රැකියාවක නෙමෙයි ඉන්නේ කලා ශාස්ත්‍රයට සම්බන්ධ නැහැ. හැබැයි එහෙම ශාස්ත්‍රයක ජීවිතේ ගීත ගායන හීනේ ජය ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවනම් දුකෙන් ඔයා දිහා බලාගෙන ඉන්නවනම් ඔයා මොකක්ද ඒගොල්ලන්ට කියන පණිවිඩය? ඇත්තටම එයාලට කියන්න ඕනේ දැන් ඇත්තටම මම වැඩ කර සේවය කරන ඇඟලුම් කර්මාන්ත ආයතනයක ඒ වුණත්
ඒ Tamanට හැකියාවක් තියෙනවා නම් ඒ ආයතන වලින් අනිවාර්යයෙන් මේකට අවස්ථාව ලබා දෙනවා. ඉතින් අර හැංගිලා ඉන්න එපා. Tamanගේ හැකියාවක් තියෙනවා නම් ඒක ඉදිරියට ගෙනියන්න. ඉතින් ඒකට හොඳම අවස්ථාවක් තමයි මේ සිසාර මధుරසර කියන්නේ. ඉතින් මම කියනවා ඉතින් ඔයාලා මේ වැඩසටහන බලනවා නම් ඉතින් මම වගේම ආධුනික අය මේ සිසාර මధుරසර වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් මේ තිරේ දිස්සෙන දුරකථනයට කතා කරලා ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ හැකියාවන් ඉදිරිපත් කරන්න. එහෙම වුණොත් මිදුලේ සූර්ය ගහ මුදුනේ නෙමෙයි ඔයාගේ හදවත ඇතුළෙම ඔයාට පේන්න තියෙවි රන් අරුණලු නැගෙන රාවය හඬ රිද්මය. එහෙමනම් අද සිසාරා මధుරසර තුලින් ගායනයට ආරාධනා කරනවා. ආරම්භයේ සිට මෙහි මේ වේදිකාවේ ගායමින් අද සංගීත කණ්ඩායමක ගායිකාවක් බවට පත් වුණු හොරණ සිට පැමිණි මේනකා කුලරත්න. ඔබට පේනවාද වැඩසටහන ආරම්භයේදී කිව්වා වගේම කෙනෙකුගේ කැපී පෙනෙන දක්ෂතාවය වන්නේ සුවිශේෂත්වයට පත්වීමට වඩා එය තවදුරටත් පවත්වා ගැනීමයි. ඒ වෙනුවෙනුයි ඒ අයගේ දායකත්වය, ඒ අයගේ කැපවීම අපි මේ වේදිකාවේදී දුටුවේ. ඒ කැපවීමට දායකත්වයට වටිනාකමක් ලබා දෙන්න සංගීතයේ නිම් වලලු පුළුල් කරමින් දශක ගණනාවක් තිස්සේ දරුවන්ට සංගීතයේ මංපෙත් හෙළිපෙහෙළි කළ ආදරණීය ගුරුවරයා. සංගීතය බෙහෙවීම විශාරද සරත් ඕවිටිගල ගුරුතුමන්, ඔබතුමන්ට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය තවත් බොහෝ දේ කරන්න රත්තරන් දෑත් වලට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම
අපූරු තවත් අත් දෙකක්. ඒ අත් දෙක දිහා බලාගෙන ඉන්න ආසයි. සමීප දසුනකින් ඔබට නිතර පේනවා ඒ අතැඟිලි ගමන් කරන ආකාරය. අතැඟිලි බැඳුනේ ඇයි කීබෝඩ් එකේ මේ විලසින් කියලා වෙලාවකට හිතෙන තරමටම ඒ අතැඟිලි හරිම ඉමිහිරක් ගෙනෙනවා. ඔහු තමයි අපේ ප්‍රවීණ කීබෝඩ් වාදකයා තිලින සෙනරත් යාපා. බොහොම ස්තුතියි ඔබටත්. ඒ වගේම ඔක්ටපෑඩ් එක බලාගෙන ඉන්නකොට හරිම ලේසි මේක වාදනය කරන්න. හැබැයි ස්ටික්ස් දෙකක් අරගෙන මෙතනට ආවොත් ඒක එච්චර ලේසි වැඩක් නෙමෙයි. නාලක රොහාන් ඒ වැඩේ හරිම අපූර්වට කරනවා. ඉතින් මේ සියලු දෙනාගේ ශක්තිය ධෛර්යය එකට එකතු කරලා ඔබේ ජීවිතේ හීනයක් හැබෑ කරපු මොහොත ඔබටත් තියෙනවා නම් තවමත් හැබෑ නොවුණු හීනයක් මේ වේදිකාවේ ගී ගයන්න channel C සිසාරා මధుර සර වෙත එන්න 0.75 ශාරද සරතෝ විටිකල් මහත්මයාට කතා කරන්න. ඒ වගේම 0.76 221 430 ඩොක්ටර් චමරා ශාමලී එතුමියට කතා කරන්න. එතුමියගේ සම්බන්ධීකරණයෙන් හරි අපූර්වට එකට ගොනු කරනවා ලංකාවේ විවිධ තැන්වල ඉන්න අය ඒ අයගේ හැකියාවන් එක්ක ඉදිරියට යන්න. බොහෝ වෙලාවට මෙවැනි දේවල් සම්බන්ධීකරණය කිරීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. ඒ අසීරු ඉලක්කයේ සීරුවට ජය ගන්න ඩොක්ටර් ඔබට බොහොම ස්තුතියි. ඒ වගේම channel C කාර්ය මණ්ඩලයේ තරුණී සංගීත නාලිකාව බොහොම භද්‍ර යෞවනයේ පසුවන තරුණයන් කණ්ඩායමක් ඉන්නවා මේ කැමරා පිටුපස. ඒ වගේම මේ තාක්ෂණික කටයුත්ත ලේසි පහසු නැහැ. ඒ සියල්ල මෙහෙයවමින් ඒ සියල්ලට නායකත්වය ලබා දෙන අධ්‍යක්ෂ මිහින් නිම්තක නිමලසේන ඇතුළු විශේෂයෙන්ම කාවින්ද ලෙස්ලි channel C නාලිකාවේ ආරම්භයේ ඉඳලා මේ දක්වා ඉන්න අපේ ආදරණීය ප්‍රවීණයා ඇතුළු සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් ජීවිතේ හීන අත්හරින්න එපා. ඔබ ජීවිතේ හීනයක් තියෙනවා නම් ගායනය පිළිබඳව ඒ හීන හැබෑ කරන වේදිකාවේදී යලි හමු වෙමු. මේ හීන හැබෑ කරන මියසි අරු මැසිය සිසාරා මధుර සර. channel C නිදහසේ බලන්න.